T20 නායකත්වයේ දසුන්ට ඔක්කොම වෙන්නේ හොඳටයි ප්‍රේක්ෂකයින් කියයි. නායකත්වයේ ලැබෙන්න ඕන හොඳම කෙනාට ලැබිලා අෆ්රිඩිත් කියයි. ශ්‍රී ලංකාව පාකිස්තානය සහ සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත T20 තරඟාවලියේ නායකත්වය දසුන් ශානකට ලැබී තිබෙනවා. T20 කණ්ඩායමේ උපනායකයා ලෙස දසුන් ශානක කටයුතු කෙරූ අතර නායකයා වූ චරිත් අසලංක හට උණු රෝගය වැළදී ඇති බැවින් චරිත් අසලංකර T20 තරඟාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි වාර්තා වන්නේ. චරිත් අසලංක පාකිස්තානය සමග පැවැත් වූ අවසාන එක්දින තරඟාවලියේදීද ක්‍රීඩා නොකිරූ අතර එහි නායකත්වයේ ලැබුවේ කුසල් මෙන්ඩිස්ස. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සහ සිම්බාබ්වේ සමග පවත්වන තුන්කොන් තරඟාවලිය සඳහා උපනායකයා වූ දසුන් ශානක හට නායකත්වයේ හිමි වී තිබෙනවා. ඉතින් හැමදේම වෙන්නේ හොඳට වන අතර ප්‍රේක්ෂකින්ගේ කැමැත්ත වන දසුන්ගේ නායකත්ව සිහිනය සැබෑවීමද ලංකාවට හොඳ දෙයකි. පාකිස්තානයේ දක්ෂ ක්‍රීඩකයෙකු සයිට් අප්‍රිලිත පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවීමට මෙහෙමෝතේ සිටින හොඳම නායකයා දසුන් ශානක බවයි. On the domain, I believe Dasun Shanaka is the best captain in this situation. ඉතින් මෙම තුන්කොන් තරඟාවලිය ශ්‍රී ලංකාව දිනුවහොත් T20 ලෝක කුසලානය සඳහාද නායකත්වයේ දසුන් ශානකට හිමිවීමට බොහෝ දුරට ඉඩ පවතින බවයි වාර්තා වන්නේ. ඉතින් හදවතේ නායකයා වන දසුන් ශානක හට නායකත්වයේ ලැබීම ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.